ඔබ දන්නවද ඔබ අතර සංනිවේදකවරු ඉන්නවා විවිධ වාදිලේ. සමහරු හරි කම්මැලි උදාසීන. තවත් අය ඉන්නවා ඉතාම ආවේගශීලී ආක්‍රමණශීලී. සමහර අය ඉන්නවා ඉතාම සානුකම්පිතයි ලෙන්ගතුයි සමීපයි. මෙයින් ඔබ ඉන්නේ කොතැනද? කතා කරමු මේ ගැන. මම සිතාරා කළුආරච්චි. ඔබේ විශ්වවිද්‍යාලයේ කාර්යාලයේ ඔයාට මුණ ගැහෙන විවිධ චරිත ගැන මදක් හිතන්න. සමහරු නායකයෝ, ප්‍රධානියෝ, බොස්ලා, සමහරු සංනිවේදකවරු, කතිකයෝ. ඔය කොයි කාණ්ඩේ අය අතර වුණත් මේ වගේ මාදිලි කීපයක් ඉන්නවා. එහෙම නැත්නම් මේ කාණ්ඩවලින් එකක ඔයා අනිවාර්යෙන් ඉන්නවා. අද ඒ ගැන වැඩිපුර යමක් හිතන්න ඔයාට පුළුවන්කම ලැබේවි. මම පොදුවේ කතිකයා කියන වචනේ භාවිතා කරනවා මෙතනදී. හරි. කොටසක් ඉන්නවා හරි කම්මැලි, උදාසීන. ඒ කියන්නේ විධාන වුණත් අවධාරණයකින් තොරව කරන. සමහර වෙලාවට හිතේ තියෙන එක නෙවෙයි වචන වලින් කියලා තියෙන්නේ. ඉහළ තනතුරක් තිබ්බත් ප්‍රසන්ටේෂන් එකක් කරන්න වුණොත් ආකර්ශනීය කතා කලාවක්, ආකර්ශනීය පෞරුෂයක් හෝ අදාළ කාර්යය ගැන වැඩි උනන්දුවක් මේ ඇයට නැහැ. කියන්නම් වාලේ කරන වගේ කොටසක් තමයි අත්‍තරම මේ කොටස. ඔයා මේ කොටසට අයත්ද? තවත් කොටසක් ඉන්නවා ටිකක් රළු, ආක්‍රමණශීලී, ආවේගශීලී. සහයක් කිල්ලුවත් පොඩි විධානාත්මක බවක් නැත්නම් අනදෙන ස්වරූපයක් තමයි තියෙන්නේ. එහෙමත් නැත්නම් තවත් අයෙකුට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ප්‍රධානියෙක් කියලා අපි හිතමුකෝ. ඔහුගේ මතය අන් අයට අවධාරණය කරන්න උත්සාහ කරනවා මිසක් අන් අයගේ අදහස් අසා සිටීමේ හැකියාවක්වත් අඩුම තරමේ නැහැ. Taman විතරයි කියන ස්ථාවරයේ ඉඳන් කටයුතු කරන පිරිස. ඒ අය හරීම ආවේගශීලී. අර කතාවට කියන්නේ එයා කිව්වොත් කිව්වා කියලා ඒක හැමතැනම වළංගු වෙන්නේ නැහැ. ඔබ ජීවත් වෙන පරිසරය තුළ යටත් පිරිසක් නැත්නම් අනුගාමිකයන් පිරිසක් පවත්වාගෙන යන්න බෑනේ. ඒක සාධාරණ නෑනේ නේද? සමාජයේ පිළිගැනීමට විරුද්ධයිනේ නේද? ඔයා මේ කොටසට අයිතිද? තවත් කොටසක් ඉන්නවා ඊටාම සානුකම්පිතයි, සමීපයි, ලෙන්ගතුයි. සමහර නායකයෝ, ප්‍රධානියෝ මිනිසුන්ගේ ගෞරවයට පත් වෙන්නේ ඔන්න ඔය ගතිගුණ නිසා. යම් කිසි දුෂ්කර අත්දැකීමකට මුහුණ දෙන කෙනෙක්ගේ මානසික තත්ත්වය Tamanට ආරෝපණය කරගෙන ඒ දේ මට සිද්ධ වුණා නම් කියලා කල්පනා කරලා කටයුතු කරන පරාර්ථකාමී මිනිසුන් ඉන්නවා අපි අතර. ඒ කියන්නේ එයාලගේ දෘෂ්ටියෙන්ම එයාලා දිහා බලන චරිත. කරදරයට පත් වුණු කෙනාගේ දෘෂ්ටියෙන් මේගොල්ලන් දිහා බලන චරිත. මේ කොටස හරීම වැදගත්. අන්න ඒ අයට Tamanගේ ඉදිරිපත් කිරීම ඊටාම සජීවීව ප්‍රබෝධයෙන් කරන්න පුළුවන්. ප්‍රේක්ෂකයා නැත්නම් ග්‍රාහකයාගේ ස්වභාවය ඉක්මනින්ම හඳුනාගෙන ඔවුන්ට අනුව Tamanගේ හැසිරීම වෙනස් කරගන්න එය හරිය දක්ෂයි. ග්‍රාහකයාට ගැළපෙන විදිහට Tamanව සකස් කර ගැනීම ඊටාම වැදගත්. නායකයෙක් හෝ ප්‍රධානියෙක් නම් තම කණ්ඩායම ඇතුලේ, කතිකයෙක් නම් ප්‍රේක්ෂකයා තුළ ඉහළ මහජන සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න මේ ඔස්සේ පුළුවන්. කතාවට කියන්නේ අර අනේ යාට මගේ හිත කියවන්න පුළුවන් කියලා කියනවා නේද? ඒ තමයි ඊටාම සමීප සානුකම්පිත කතිකයෝ. අන් අයව නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් වීම මේකට හේතුව. අන් අයට ඇහුම්කන් දීම, අන් අයගේ මතයට ඉඩ දීම, අන් අය ඉවසීම වගේ ගති ලක්ෂණ මේ කතිකයන් කෙරෙන් අපිට දකින්න පුළුවන්. එහෙම අයට සංනිවේදනය තුළ සංවාද ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රේක්ෂකයා සජීව ලෙස Tamanගේ ඉදිරිපත් කිරීම සමග අඛණ්ඩව සම්බන්ධ කරලා තියාගන්න මේ වගේ කතිකයන්ට පුළුවන්. සානුකම්පිත කතිකයෝ, සංනිවේදකයෝ කිසිම විටක ආවේගශීලී වෙන්නේ නැහැ. උදාසීනත් නැහැ. අන් අයට ඉඩ දීම තුළින් අන් අය අතරේ ගෞරවයටත් පත් වෙනවා. ප්‍රසන්ටේෂන් එකකදී වගේ නම් දැඩිව මතයක් අවධාරණය කිරීමට වඩා ප්‍රේක්ෂකයාගේ මනස අවබෝධ කරගෙන ස්ථීර ලෙස හදවතට දැනෙන පරිදි යමක් අවධාරණය කරන්න ඒ වගේ අයට පුළුවන්. ඒක ආකර්ෂණීයයි. ප්‍රේක්ෂකයාට නොදැනීම ප්‍රේක්ෂකාදරය එතකොට ඔබට අනිවාර්යෙන්ම ලැබේවි. මගේ යෝජනාව. උදාසීන කතිකයෙක් වෙන්න එපා. ආවේගශීලී කතිකයෙක් වෙන්නත් එපා. තව කෙනෙක්ව ස්මාර්ට් විදිහට අවබෝධ කරගෙන ඔවුන්ව දිනා ගන්න පුළුවන් විදිහේ සානුකම්පිත කතිකයෙක් වෙන්න. ඒක තමයි ඔබට සුදුසුම. උත්සාහ කළ බලන්න. පුදුම වෙනසක් අත්දැකීවි ඔබ. මේ වගේ සංනිවේදන හැකියාව තුළින්, සංනිවේදන කුසලතාව තුළින් ඔබේ ජීවිතේ අලුත් කරගන්න කමියුනිටි ක්‍රාෆ්ට් බයි සිතාරා සබ්ස්ක්‍රයිබ් කරන්න.